ඔබටත් මටත් ශ්‍රී ලාංකික අපි හැමෝටමත් මේ වෙලාවේ හිත හදාගන්න බෑ වගේ හිතෙන්න පුළුවන්. මොකද අපි හිතුවා අනුදිට කිසියම් වූ ජයග්‍රහණයක් ලැබෙයි කියලා. අපි හිතුවේ අඩුම තරමින් අනුදි අවසන් 3-4 දෙනා අතරටවත් එයි කියලා. හැබැයි එහෙම වුණේ නෑ. අනුදි කියන විදිහට අපි යථාර්ථවාදී විය යුතු තමයි. නමුත් යථාර්ථය අනුව කියලා නිකම්ම හේතුවක් නැතුව අහසින් කඩා වැටුණු ප්‍රතිඵලයක් බාරගන්න මිනිස්සු සූදානම් නෑ. රටක් ජාතියක් සම්බන්ධ වුණාම මේ தත්ත්වය ටිකක් බරපතලයි. අපි උත්සාහ කරන්නේ හේතුව සහ ඵලය අතරින් බුද්ධිය නිරාවරණය කරන්න. මේ තරඟය ගැන විවිධ මතිමතාන්තර තියෙනවා. තරඟාවලිය අතරතුරදී අනුදිගේ අඩුපාඩු නොකියපු ඇතැම් අය දැන් සමහර අඩුපාඩු කියන්න පටන් අරන් තියෙනවා. තරඟය පැවැත්වෙන අතරතුර අඩුපාඩුවක් නොකිව්වේ ජයග්‍රහණයක් අත්කරගනී කියන සැකය ඔවුන් තුල තිබුණ නිසා වෙන්න පුළුවන්. බහුතරයක් අපේකම වෙනුවෙන් කතා කළ බව හා පෙනී සිටි බවත් අපි පැහැදිලිවම දැක්කා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. These inspiring words are from Dhammapada. මේ තරගයේදී අනුදි කැපී පෙනෙන කුසලතාවක් ප්‍රදර්ශනය කිරීම අපේ රටේ ඇතැම් කණ්ඩායම් වලට කටු අනිනා වගේ දැනෙන්නට ඉඩ ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ. අපිට පුළුවන් නම් හෙට දවසේ උතුරින් හෝ නැගෙනහිරින් තරුණියක් තෝරාගෙන ලෝක රූ රැජින තරගයට යවන්න. එතනයි අපේ ජයග්‍රහණය. මම එහෙම කියන්නේ කොළඹ හතේ ඇන්ටිලා ඇතුළු ව්‍යාපාරික 14කගේ විෂයක් බවට පත් වෙලා තිබුණු අපේ රටේ බියුටි කියන වචනය වෙනත් මානයක් දක්වා දැන් ගිහින් අවසන්. ඒ අතින් බැලුවාම අනුදි නියමු කාර්යභාරයක් කරලා තියෙනවා. ඒකම ජයග්‍රහණයක් නොවේද? අනෙක විශේෂයෙන් බහුමාධ්‍ය තරගයේදී අඩුම වශයෙන් දෙවන ස්ථානයවත් දිනාගන්න ඉන්දිය සුරූපිනියට හැකි වූයේ නැහැ. සත්කාරක රට ලෙස ඇයට යම් භූමියේ වාසියක් තිබුණා විය හැකි. ඒ නිසා බහුමාධ්‍ය වටයෙන් දෙවැනි ස්ථානය දිනාගත් අනුදි ගුණසේකර අඩුම වශයෙන් අවසන් වටයට හෝ තේරීපත් වනු ඇතැයි බොහෝ අය තුළ විශ්වාසයක් තිබුණා. අනුදිට ఇండియావిది లెబును మాధ్య ఆవరణే సువిశాలేక Miss World Sri Lanka Anudhi unnaru ఒకసారి అడిగి తెలుసుకుందాం. హాయ్ Anudhi, how are you? Doing good. Ayubowan. I'm doing good. I'm doing great actually at Miss World and I'm looking forward to experience more. ඒ වගේම සාමාන්‍ය ජනතාව අතරත් ඇයට විශාල ප්‍රතිචාරයක් තිබුණා. අපි මාධ්‍යෙන් දැක්කේ නෑ ඉන්දියානු තරඟකාරියට එතරම් අවස්ථාවක් ලැබෙනවා. අපි මේ කාරණය මතුකොට පෙන්වන්නේ හේතුවක් ඇතුව. තරඟ විනිශ්චය මණ්ඩලය 5 දෙනෙකුගෙන් සමන්විත වුණා කියලා තමයි වාර්තාවල දැක්වෙන්නේ. එයින් 2 දෙනෙක් ඉන්දියාවෙන් කියන එකත් අපි සිහියේ තබා ගත යුතුයි. කෙසේ වෙතත් අපි කනගාටු වෙන්නේ නැහැ. ලෝකයේ දිනීම කෙසේ වෙතත් ඇය මව්බිමේ හදවත් දිනාගෙන අවසන්. අපේ නිගමනය වන්නේ ලෝක රූ රැජින ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ හොඳම තරඟකාරිය අනුදිය යන්නයි. මොකද සමාජ යහපත උදෙසා ක්‍රියා කරන සුරූපිනියන් අතර කැපී පෙනීම ඇය පමණක් නොව රටක් ලෙස අපද ලැබූ ජයග්‍රහණය. අනෙක ලෝක රූ රැජින තරඟය පිළිබඳව වෙන කවරදාටත් වඩා ශ්‍රී ලාංකිකයන් තුළ උනන්දුවක් ඇති කිරීමේ ගෞරවය හිමිවන්නේ අනුදිටයි. ඇයට මේ තරඟාවලිය තුළ යම් අසාධාරණයක් සිදුවී ඇද්ද යන සොයා බැලීමේ අයිතියක් අපටත් තියෙනවා. විවිධ විවේචන තියෙන පුළුවන්. තරඟය අතරමැදදී එංගලන්තෙන් පැමිණි රූ රැජින සදාචාරාත්මක නොවන ක්‍රියාකාරකම් ගැන පළමු ප්‍රහාරය එල්ල කළා. ඇතැම් විට එම ප්‍රහාරය තරඟ ස්වරූපය වෙනතකට යොමු කිරීමට හේතු වූවා විය හැකියි. කෙසේ වුවත් තරඟාවලියට එල්ලවන චෝදනාවලින් ගැලවීමට රටක් ලෙස ඉන්දියාවට මෙන්ම සංවිධායක මණ්ඩලයටද හැකියාවක් නැහැ. කවදා හෝ ඒ අයට ප්‍රශ්නවලට උත්තර දෙන්න සිද්ධ වෙනවා.
කාන්තා සුන්දරත්වය හා රූපරැජින තරඟ ඉතිහාසය දෙස හැරී බැලුවහම ඒ ඇතැම් විට මහා පරිමාණයෙන් මුදල් වීසි කරන ගනුදෙනුවක් යන්න ජනප්‍රිය කාරණයක්. කාන්තා රූපය අයිති වැඩියෙන් මුදල් විසි කරන ව්‍යාපාරික පන්තියට කියන චෝදනාව තමයි වෙනත් විදිහකට එංගලන්ත රූරැජින ගෙනාපු චෝදනාව. ඇතැම් ව්‍යාපාරිකයොත් හිතනවා කාන්තා රුව ඒ අයගේ සල්ලිවල කාන්දම් බලයට එහෙට මෙහෙට දෝලනය වෙයි කියලා. එහෙම සිදුවීම් අපේ රටේ මෙන්ම අසල්ලෙස ඉන්දියාවෙත් ඕනෑ තරම් තියෙනවා. එංගලන්ත රූරැජින මීලා මැගී ගෙනා තර්කය බැහැර කරන්නත් බෑ, හෙලා දකින්නත් බෑ. ලොව ලොකුම පොහොසතුන් මෙන්ම අන්ත දිලින්දන්ද වෙසෙන ඉන්දියාවෙන් රටක මෙය සුදු නොවේ යයි අපට කෙසේ විශ්වාස කළ හැකිද? ඒ නිසා තරඟ සංවිධායකවරුන්ගේ මෙන්ම විනිශ්චය මණ්ඩලයේ පැටිකිරිය දිග ඇරලා බැලුවොත් සැකයට කාරණා තවත් මතුවෙන්න බැරි නැහැ. ඒ උත්සාහයේ පළමු පියවර ලෙස විනිශ්චය මණ්ඩලයේ 5 දෙනා ගැන බලමු. එමෙන්ම සත්කාරක රට ලෙස ඉන්දියාවේ විනිශ්චය මණ්ඩල නියෝජනය පිළිබඳව අපි ගැඹුරින් අධ්‍යයනය කර බැලුවා. කවුද මේ විනිශ්චය මණ්ඩලයේ 5 දෙනා? ඒ අතර සිටියේ සෝනු සූද්, සුධා රෙඩ්ඩි, වෛද්‍ය කැරිනා ටරෙල්, ක්‍රිස්ටිනා පිස්කෝවා, ජුලියා මොර්ලේ. මේ 5 දෙනා අතරින් බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය කැරිනා ටරෙල් කියන්නේ 2014 දී එංගලන්ත රූරැජිනයි. ඇය මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයක්. ඒ වගේම ඇය සමාජ සේවිකාවක් මෙන්ම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධි සමාජිකත්වයක් උසුලන කීර්තිමත් කාන්තාවක්. අපේ සොයා බැලීමට අනුව ඇයගේ ඉතිහාසය තුළ ඇය කිසිම චෝදනාවකට ලක් වූ කෙනෙක් නෙමෙයි. මේ විනිශ්චය මණ්ඩලයේ හිටපු ක්‍රිස්ටිනා පිස්කෝවා පසුගිය වසරේ එනම් 2024 දී ලෝක රූරැජින ලෙස අභිෂේක ලත් තරුණියයි. ඇය නියෝජනය කරන්නේ චෙක් රාජ්‍යයයි. ඇයටද ඉතිහාසයේ කිසිදු විවේචනයක් චෝදනාවක් එල්ල වී නැති බවයි සඳහන් වන්නේ. ඉන්දියානු ජාතික සෝනු සූද් කියන්නේ බොලිවුඩ් නළුවෙක්. ඒ වගේම විවිධ මානුෂවාදී ක්‍රියාකාරකම් සඳහා සම්මාන දිනාගත් අය. ඒ වගේම ඉන්දියානු ජාතික සුධා රෙඩ්ඩි ව්‍යාපාරික කාන්තාවක්. ඇය විවිධ සමාජ සේවා කටයුතු වලට සම්බන්ධයි. ඒ වගේම Beauty with Purpose කියන තරඟ ව්‍යාපෘතියේ ගෝලීය තානාපතිවරිය ලෙස කටයුතු කළේත් සුධා රෙඩ්ඩි. මේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානත්වයේ දැරුවේ ජුලියා මොර්ලේ. ජුලියා මොර්ලේ කියන්නේ කලාව සඳහා බ්‍රිතාන්‍යයේ ඉහළම සම්මානය වන CBE සම්මානය ලබාගත් කාන්තාව. බ්‍රිතාන්‍ය ජාතික ඇය තමයි ලෝක රූරැජින සංවිධානයේ සභාපතිවරිය ලෙස කටයුතු කළේ. මේ 5 දෙනා හැරුණුකොට වෙනත් විනිශ්චයකාරවරුන් වරියන් ලෝක රූරැජින 2025 තරඟයට එක්ව සිටියාද? මේක බොහෝ අයගේ ප්‍රශ්නයක්. හැබැයි අන්තර්ජාලය පරීක්ෂා කිරීමේදී අපට පෙනී යන්නේ යම් පිරිසක් තිරය පිටුපස සිටියත් ඔවුන් මේ ව්‍යාපෘතියේ ප්‍රධාන භූමිකාවක් ඉටු කර නැති බව. ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ඇමරිකාවෙන් සහ කැරබියන් ප්‍රදේශයෙන්, අප්‍රිකාවෙන්, යුරෝපයෙන් සහ ආසියා ඕෂනියා කලාපයෙන් තරඟකාරියන් තේරීම සඳහා ඇතැම් අය එක් වී ඇතත් පුද්ගල නාම හෙළි කර නැති බවයි. ඒ අනුව බැලුවහම මේ විනිශ්චය මණ්ඩලයේ 5 දෙනාගෙන් 2 දෙනෙක් බ්‍රිතාන්‍යයන්, 2 දෙනෙක් ඉන්දියානුවන්. ඉතිරි විනිසුරුවරිය චෙක් රාජ්‍යයෙන්. තරඟය අතරමැද එංගලන්ත රූරැජිනගේ ඉවත්ව යාම විශාල ආන්දෝලනයකට තුඩු දුන් බව හැමෝම දන්නවා. ඒ අනුව බැලුවහම එංගලන්ත රූරැජින ප්‍රථම ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ මේ ලෝක රූරැජින සංවිධානයේ සභාපතිවරියට සහ ඇගේ රටම නියෝජනය කළ 2014 එංගලන්ත රූරැජින වන කැරිනා ටරෙල් වෛද්‍යවරියටයි. දැන් අපි සොයා බලමු මේ විනිශ්චය මණ්ඩලයේ සිටින සමාජිකයින් ජීවිතයේ කවදා හෝ අවස්ථාවක කවර හෝ හේතුවක් නිසා කිසියම් වූ චෝදනාවකට ලක් වී තිබෙනවද කියලා. අපිට සිද්ධ වෙනවා කිසිම චෝදනාවක් එල්ල නොවූ බව සඳහන් වන 2 දෙනා ලයිස්ට්ෙන් ඉස්සෙල්ලම ඉවත් කරන්න. ඒ තමයි වෛද්‍ය කැරිනා ටරෙල් සහ පසුගිය වසරේ ලෝක රූරැජින වූ ක්‍රිස්ටිනා පිස්කෝවා. මේ කාන්තාවන් 2 දෙනාට විරුද්ධව කිසිදු තැනක තරඟාවලිය තුල හෝ පෞද්ගලිකව කිසිදු චෝදනාවක් එල්ල වී නැති බව අප කළ ගවේෂණයේදී දැනගන්නට ලැබුණා. ඉන්දියානු විනිසුරුවරිය වන
සුදා රෙඩ්ඩි මෙගා ඉංජිනියරිං ඇන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂවරියක්. සෞඛ්‍ය අධ්‍යාපන හා කාන්තා අයිතින් පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කරන සුදා රෙඩ්ඩි පදනම ඇයට අයත් එකක්. මේ රූරජන තරගාවලියේ දැවැන්ත භූමිකාවක් ඉටු කළ සුදා රෙඩ්ඩි Beauty with Purpose සහ ගාලා රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කළා. ව්‍යාපාරික කාන්තාවක් වන ඇය නායකත්වය දුන් වැඩසටහන් කෙලින්ම එංගලන්ත රූරජන මිලා මැගීගේ ප්‍රහාරයට ලක් වුණා. තරගෙන් ඉවත් වූ මිලා මැගී තරගය ගැන චෝදනා කළා. ඇය කිව්වේ තරගකාරියන්ට අනුග්‍රාහකින් සතුටු කරන ලෙස බලපෑම් එල්ල වූ බවයි. එම අත්දැකීම ගණිකාවක් ලෙස හැසිරීමක් ලෙස තමන්ට දැනුණු බව ඇය කිව්වා. එමෙන්ම පැරණි ඇගයීම් ක්‍රම අනුගමනය කරමින් තරගකරුවන්ට වෙනස් කොට සැලකීමක් සිදු වූ බවටත් ඇය චෝදනා කළා. මැගීගේ චෝදනා සම්බන්ධයෙන් තරගකරුවන් සමග කතා බහ කළ ජ්‍යෙෂ්ඨ කාන්තා පොලිස් නිලධාරීන් සිටින බව වාර්තා වුවද නිල පරීක්ෂණ හෝ නිල ප්‍රකාශ කිසිවක් මේ දක්වා හෙළි වී නැහැ. ඒ වගේම අනුදි ගුණසේකර මේ තරගාවලියේ ටොප් 40 හෝ ඉන් ඉදිරියට තේරීපත් නොවීම සම්බන්ධයෙන් නිල චෝදනා හෝ පැමිණිලි කිසිවක් නොමැති බවත් වාර්තාවල සඳහන්. ඇය ගෝලීය බහුමාධ්‍ය තරගයේ දෙවන ස්ථානය දිනා හෙඩ් ටු හෙඩ් තරගයේ ටොප් 20 දක්වා ළඟා වුණා. එසේ තිබියදී ටොප් 40 තේරීමේදී අනුදි අවසන් ලයිස්තුවට ඇතුළත් නොවීම ගැන ඇතැමුන් සැකමතු කළා. අනුදි ටොප් 40 දක්වා නොපැමිණීම ශ්‍රී ලංකාවේ සමහර ප්‍රේක්ෂකයන් අතර අසතුටක් ඇති කළද ඇගේ අයිතිවාසිකම් පිළිබඳ චෝදනා කිසිවක් මෙතෙක් නිල වශයෙන් වාර්තා වී නැහැ. දේශීය මාධ්‍යමෙන්ම විචාරකින් ඇගේ කාර්ය සාධනය ඉහළින් සලකා ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම බලපෑමක් ඇති කළ ලෝක රූරජන තරගකාරී බවට ඇයව මේ වන විටත් ඔසවා තබා අවසන්. නමුත් විනිශ්චය මණ්ඩලයේ ඇතමුන්ගේ ඉතිහාසය ගැන සැලකීමේදී විවිධ අපැහැදිලි කරුණු අනාවරණය වුණා. මිස් වර්ල්ඩ් සංවිධානයේ සභාපතිනිය ලෙස ජුලියා මෝලේ විනිසුරු මණ්ඩලයට නායකත්වය දුන් අතර ජයග්‍රාහිකාව ප්‍රකාශ කළේද ඇයයි. Now we get to know who our new Miss World will be. It is over to you, Mrs. Julia Morley. Well, Miss World 2025 is Thailand. ඇය කාලයක් තිස්සේ මිස් වර්ල්ඩ් තරගාවලි සම්බන්ධයෙන් සමහර විවේචනවලට ලක් වූ නමුත් 2025 තරගය හෝ ඇගේ පෞද්ගලික හැසිරීම පිළිබඳව කිසිදු විශේෂ චෝදනාවක් හෝ විවේචනයක් මෙතෙක් ප්‍රකාශයට පත් වී නැහැ. නමුත් සුදා රෙඩ්ඩි සහ සෝනු සූද් ගැන බරපතල කාරණා ගණනාවක් අපිට හමු වුණා. සුදා රෙඩ්ඩි හයිද්‍රාබාද් මෙගා ඉංජිනේරින් සමාගමේ අධ්‍යක්ෂවරියක් බව අපි කලින් සඳහන් කළා. මේ සමාගම මේ දිනවල නීතිමය ගැටලුවලට මුහුණ දී සිටිනවා. ඉන් එකක් වන්නේ ඉන්දිය රුපියල් කෝටි 16,600ක් වටිනා ව්‍යාපෘතියක් සඳහා වංචනික බැංකු සහතික ලබා දී ඇති බවට එල්ලවන චෝදනාවයි. එමෙන්ම තවත් වංචා සහ දූෂණ නඩුවක්ද ඇයට එල්ල වී ඇති අතර ඉන්දියාවේ ඉහළම අපරාධ පරීක්ෂණ අංශ ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කරනවා. ඇගේ සමාගමට ප්‍රබල දේශපාලන සම්බන්ධතා ඇති අතර මැතිවරණ සඳහා විවිධ දේශපාලන පක්ෂවලට විශාල වශයෙන් මුදල් ලබා දී ඇති බවටත් එමගින් ප්‍රතිලාභ ලබාගෙන ඇති බවටත් චෝදනා පවතිනවා. සුදා රෙඩ්ඩි නාමය හා බැඳුණු අපරාධ සහ සිවිල් නඩු පවතින බවද පැවසෙනවා. මෙම තරගයේ අනෙක් ඉන්දිය විනිසුරු සෝනු සූද්ගේ විනිසුරු භූමිකාව සම්බන්ධයෙන් නම් මෙතෙක් කිසිදු චෝදනාවක් හෝ විවේචනයක් එල්ල වී නැහැ. නමුත් ඔහුගේ පැටිකිරිය හොඳ එකක් නොවන බවයි වාර්තා පෙන්වා දෙන්නේ. 2025 පෙබරවාරි මාසයේදී ඉන්දිය අධිකරණයක් සෝනු සූද් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කළේ වංචාකාරී ක්‍රිප්ටෝකරන්සි සැලැස්මක් සම්බන්ධයෙන් ඉන්දිය රුපියල් ලක්ෂ 10ක වංචා නඩුවක් සඳහා
සාක්ෂිදීමට නොපැමිණීම නිසයි. තවද සෝනුසූද්ගේ දෑත් අපවිත්‍ර බව බොම්බායේ අධිකරණ විනිසුරුවරයෙක් 2021දී ප්‍රකාශ කළ බව වාර්තාවල සඳහන්. අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මුම්බායි නගර සභාවගත් ක්‍රියාමාර්ගවලට ආරක්ෂාවක් ලබා ගැනීමට ඔහු උත්සාහ කළ නඩුවද අපට හමු වුණා. එමෙන්ම 2021දී සෝනුසූද් ඉන්දිය රුපියල් කෝටි 20ක බදු නොගෙවීමේ චෝදනාවකටද ලක් වූ බව වාර්තාවල සඳහන්. මෙවැනි චෝදනාවලට ලක් වූවන් ලෝක තරගයක විනිශ්චය මණ්ඩලයක තැබීම නිවැරදිද? සදාචාරාත්මකද? ඒ අනුව එංගලන්ත රූ රැජිනගේ චෝදනා සලකා බැලීම නොවටින්නේද? වෙනත් මානයක සිට සලකා බලා ලෝක රූ රැජින තරගය අදට ගැලපෙන ලෙස ප්‍රතිසංවිධානය විය යුතුයයි එංගලන්ත රූ රැජින කළ ප්‍රකාශය බ්‍රිතාන්‍ය කිරීටය රැක ගැනීමට දැරූ උත්සාහයට එහා ගිය එකක් නොවන්නේද? තීරණය ඔබට බාරයි. Opal Sujata from Thailand is the 72nd Miss World.